මේ තියෙන්නේ ගොඩක් දුර්ලභ ඒ වගේම සුවිශේෂී වටිනාකමක් තියෙන සුවිශේෂී කිව්වට මේක ආර්ථිකම ඒ වගේම ඓතිහාසික වටිනාකමක් තියෙන අති දුර්ලභ ගහක්. ඉතින් මේ ගහ සාමාන්‍යයෙන් අඩි 35ක් 40ක් විතර උසයි මේ වෙද්දී. ඒ වගේම මේකේ වටාඩි ප්‍රමාණය ගත්තොත් වටාඩි 7ක් විතර තියෙනවා. ඉතින් ගහේ ආයු කාලය ගත්තොත් අවුරුදු 100 ගණක් මේ ගහ පරණයි. ඒ වගේම තාමත් ශක්තිමත් හොඳින් වැඩමින් තියෙන ගහක්. ඉතින් මේ තියෙන්නේ අති දුර්ලභ යෝධ රත් හඳුන් ගහක්. ඉතින් අඩි 7ක ප්‍රමාණයේ වටාඩි ප්‍රමාණයේ ඒ වගේම උස අඩි 35ක් 40ක් වගේ තියෙන ගහක ප්‍රමාණය ගැන ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේ ගහ ඒ තරම් පැරණි ඒ වගේම තමයි ඒ වගේම විශාල වටිනාකමක් තියෙන ගහක්. ඉතින් මේ ගහ තියෙන්නේ පෞද්ගලික ඉඩමක. ඉතින් මේ වත්තේ මේ ඉඩමේ අයිතිකාර මහත්මයා මේ ගහ හොඳින් බලා ගන්නවා. ඒ වගේම මේ ගාඩන් එකත් හරි ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් මේ ගහ තියෙන තැන ගැන නම් සඳහන් කරන්න එපා කියලා තමයි කිව්වේ. මොකද ඒකට පෞද්ගලික හේතු කාරණා මොන හරි ඇති. ඉතින් මට බනින්න එපා මේක තියෙන තැන කිව්වේ නෑ කියලා. ඉතින් මේක දන්න අයත් ඉන්නවා නම් මේ තියෙන ලොකේෂන් එක ගැන යටින් කමෙන්ට් කරන්න එපා. මට ඕනුනේ මේ ගහ මම ඊට කලින් දැකලා තිබ්බ කීප සැරයක්ම. නමුත් මට ඕනුනේ මේ ගහ මත් එක්කින ඔයාලටත් පෙන්වන්න. හේතුව මේ අති දුර්ලභ යෝධ රත් හඳුන් ගහක් හින්දා. ඉතින් මං හිතන්නේ මගේ ජීවිතේ දැකපු පළවෙනි සහ විශාලම ගහ තමයි මේ රත් හඳුන් ගහ. ඉතින් ඇත්තටම මේක දැක්ක මට හරිම ආසාවක් තියෙන්නේ. අපේ රටට මේ ගහ ආර්ථික වශයෙන් වගේම ඓතිහාසික වශයෙන් කොයිතරම්නම් වටිනවද? ඉතින් මේ ගහ පරිස්සම් කරගන්න ඕනි. ඉතින් මේ මහත්මයා ඒක අකුරටම ඉටු කරනවා. ඉතින් හරි ලස්සනට ගාඩන් එකක් තියාගෙන ඉන්නවා. ඉතින් මේ ගහ දකින වාරයක් පාසා මට මාර සතුටක් ඇති වෙන්නේ. ඉතින් මට හිතුණා මේක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න. ඉතින් මේ තියෙන්නේ ගහේ කොළ බෝල කොළ තියෙන්නේ. හරි කියුට් කොළ අතු තියෙන ගහක්. ඉතින් මාරම ගහක්. මාර නෙවෙයි මේක රත් හඳුන් ගහක්.